නාලන්දා සිදුවීම ඕපපාතිකද? නෑ. අහඹුවක්ද? නෑ. ඉතින් අපි කල්පනා කරා මේ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඕනේ කියලා. ඒ සිද්ධිය ගැන කියන්න නෙවෙයි. ඒ කියන්නේ අද වෙලා තියෙන පරිහානිය, සමාජ පරිහානිය. ඇත්තටම අද වැඩිහිටි වෙලා ඉන්නේ දරුවෝනේ. දරුවෝ කියන්නේ පුංචි දරුවෝ. ඊයර අම්මා තාත්තා කෙනෙක්ගේ දරුවෙක්. එයාගේ මනසට පොඩි කාලේ ඉඳන් කොහොමද එන්නේ? ඉතින් මට මේක අධ්‍යයනය කරන්න. ඒ තුනම මේ සිද්ධියත් එක්ක. එහෙමනම් කරන්න දෙන හොඳම දේ තමයි අර ජැක්මා කිව්වා ලස්සන කතාවක්. ජැක්මා කියනවා ඔබට ජීවිතය සාර්ථක කරගන්න ඕන නම් අසාර්ථක වෙච්ච මිනිස්සුගේ ජීවිත කතාව බලන්න. සාර්ථක වෙච්ච මිනිහෙක්ගේ ජීවිත කතාව බලලා ඔබට කරන්න දෙයක් නැහැ කිව්වා. ඇයි? අපි කරන්න හදන්නේ ඒ සාර්ථක වෙච්ච මිනිහගේ දේවල්. ඒකට අපිට නැති වෙනවා. එහෙනම් අසාර්ථක වෙච්ච මිනිහගේ ජීවිතය දිහා බලන්න ඔබට සාර්ථක වෙන්න පුළුවන් ඔබේ ක්‍රමයට. ඒක හරි ලස්සන කතාවක්. ඉතින් මම කල්පනා කරා දැන් දාමඝාතකයෝ කියලා ඉන්නවනේ. දාමඝාතකයෝ කියන්නේ මිනිස්සු ඝාතනය කරන මිනිස්සු. ඒ කියන්නේ 3ක් 4ක් 5ක් 6ක් නෙවෙයි 10ක් 12ක් නෑ 30ක් 50ක් ඊටත් වඩා 100ක් 200ක් ඝාතනය කරපු මිනිස්සු ඉන්නවා. දාමඝාතකයෝ. හැබැයි අම්මා තාත්තගේ දරුවෙක් පුංචි කාලේ ඉස්කෝලේ ගිය ගෙදර දොර හැසිරුණ දරුවෙක්. එතෙන්ට නිර්මාණ වුණේ කොහොමද? මම කල්පනා කරා මේ දාමඝාතකයන්ගේ ළමා කාලය ගැන කතා කරන්න. ඒ හරහා ඔවුන් වරද්දාගත්ත තැන් ඔවුන්ට වරදින්න ගෙදරින් උදව් වෙච්ච දේවල් සමහරවිට දෙමව්පිය හේතු වුණා ඔවුන් එතෙන්ටපත් කරන්න. ගුරුවර ගුරුවරිය හේතු වුණා එතෙන්ට ඔවුන්ටපත් කරන්න. මිතුරු මිත්‍රයන් අසල්වැසියන් පවා. මෙන්න ජෙරි බ්‍රුඩෝස්. ඔහුගේ ජීවිත කතාව ඔහුගේ ළමා කාලය හදාරමින් අපිට මේක විග්‍රහ කරගන්න පුළුවන්. මම මෙතෙන් පටන් මේ වගේ ඒ දාම ඝාතකයන්ගේ ළමා කාලය සම්බන්ධව ඔබට හඳුන්වා දෙන්නම්. එතකොට අපිට සාකච්ඡා කරන්න පුළුවන් ඔවුන්ට වැරදුණු තැන්, ඔවුන්ට වරදින්න වැඩිහිටියන් කරපු වැරදි. ජෙරිගේ අම්මා එලින් බ්‍රුඩෝස්, තාත්තා හෙන්රි බ්‍රුඩෝස්. තාත්තා කුෂිකර්මයට බරයි. ඒ කියන්නේ ලොකු ගෝපිලක් පවත්වාගෙන යනවා. ඒ වගේම මේ ගෝපිලේ වැඩ කරන යාන වාහන තියෙන උපකරණ ඒවා හදන්නත් මෙයාට පුළුවන්. මෙයා ඒ ඉඳ කාර්මිකයෙකුත් බවට පත් වුණා. ඉඳ ඒ ඥානයත් ඔහුට තියෙනවා. ඔහු ඒ වැඩේ කරගෙන ඉන්න අතරේ අම්මා ගෘහණිය. අම්මා ගෙදර හිටියා. මේ දෙන්නට හිටියා දරුවෙක් පුතෙක් ලැරි කියලා. එයා තමයි වැඩිහිටි දරුවා. දැන් එතකොට අම්මා බලාපොරොත්තු වෙනවා ඊළඟ දරුවා දුවක් වෙයි කියලා. මේ 40 දශකයේ හරිද 40 50 දශකයේ ඒ කාලේ ඉතර වෛද්‍ය විද්‍යාව දියුණු නෑනේ. මොකද Tamante ලැබෙන්න ඉන්න දරුවෝ කලින් දැනගන්න පහසුකම් තිබුණේ නැති නිසා වෙන්නේ නැති අම්මා හිතාගත්තා මේ දුවක් තමයි ඉන්නේ. ඉතින් ඒ විදිහට සියලු දේවල් සූදානම් කරගත්තා. ඒ කියන්නේ ගෑනු ළමයෙකුට අවශ්‍ය සියලුම දේවල් සපුරගත්තා. සුවඳ විලවුන් පව ගෙනල්ලා පාවහන් පව ගෙනාවා. 1939 ජනවාරි 31 වෙනිදා උපදින්නේ පුතෙක්නේ ජෙරෝම් බ්‍රුඩෝස්. එහෙම නැත්නම් ජෙරි බ්‍රුඩෝස්. ජෙරි ඉපදුනාට පස්සේ මේ අම්මා හරිම අකමැති. ඒතකොට මේ අම්මා මොකද කරේ? මේ දරුවල් ටිකක් ලොකු වුණාම කිව්වා අපි ඔයා නෙමෙයි බලාපොරොත්තු වෙන ඔයා වැරදිලා ආවේ. අපි බලාපොරොත්තු වෙන්නේ දුවෙක් කියලා. එහෙම දරුවගේ මූණට කිව්වා. කියලා නිකන් හිතේ නෑ මේ කවුද? මේ අම්මා මේ දරුවට කවුද ජෙරිට අර ගවුම් එයා සූදානම් කරගත්ත දේවල් මෙයාට අන්දන්න පළඳන්න පටන් ගත්තා. කොණ්ඩේ වවල ගොතන්න පටන් ගත්තා. ඊළඟට රිබන් බඳින්න පටන් ගත්තා. කොණ්ඩ කටු පවා ගහන්න පටන් ගත්තා. මේක පුංචි කාලේ ජෙරිට එච්චර ගාණක් තිබුණේ නෑ. ඇත්තට සමහර තැනක සඳහන් වෙන්නේ ජෙරි නෙමෙයි ජෙනි කියලා කතා කරලා තියෙන්නේ. දුවක් හැටියටම. සාදවලට ගියාම දුවක් හැටියට හඳුන්වලා දුන්නේ. මෙයා දැන් ටික ටික ලොකු වෙනවනේ. ලොකු වුණාට පස්සේ ඉස්කෝලේ යනවනේ. ඉස්කෝලේ ගියාට පස්සේ තේරෙනවා මේ පිරිමි ළමයි සහ ගෑනු ළමයි අතර තියෙන වෙනස Tamanට නැහැනේ කියන එක. දැන් ගෙදරදී ගෑනු ළමෙක් විදිහට හඳුනනවා පිරිමි ළමෙක් විදිහට යනවා ඉස්කෝලේ. ඉතින් මේ අම්මා කරපු දේවල් දරුවන්ගේ මනසට බලපාන හැටි බලන්න. ඊට පස්සේ දැන් අම්මගේ මේකප් සෙට් එක තියෙනවනේ. මෙයා මේකප් කරගෙන කණ්ණාඩියෙන් බලලා හැඩ බලනවා. ඒකට එහෙම හුරු ආවේ මේ අම්මගේ යොමු කිරීම නිසා. සමහර වෙලාවට අම්මගේ මේ පාවහන් පවා මෙයා පළඳින්න පටන් ගත්තා. දවසක් මෙයා වත්තපල්ලා එමේ ඇවිදිනකොට එක තැනක කුණු ගොඩක තිබිලා පරණ හයි හීල්ස් දෙකක් හම්බ වෙනවා. රතු පාට අඩි උස කාන්තා සෙරප්පු දෙකක්. මෙයා ඕක හොදලා පිහලා ගෙදර ගෙනල්ලා තියාගෙන නිදා ගන්නකොටත් ළඟ තියාගන්න පුරුදු වුණා. ඔව්. ඊට පස්සේ මෙයා මේක අම්මටත් බේන්න දාලා දවසක් ඉතින් අඬලා දොඩලා එහෙම අම්මටත් මේක එකපාරක් දාන්නේ කිව්වා. මෙයා ඉතින් කරදරෙන් බේරෙන්න බැරුවට එකපාරක් දාලා පෙන්නකුවාම මෙන්න නැවත දාන්න කිව්වම අම්මට කේන්ති ගියා. ගිහිල්ලා මොකද කරන්නේ? දවසක් මේ දෙක ගිනි තිබ්බා. ජෙරිට හරි කනගාටුයි. ජෙරි මොකද කරන්නේ?
අම්මගේ සෙරප්පුයි අදුන් කීපයකුයි අර විදිහට ගිනි තියන්න පටන් ගත්තා. මේ බලන්න දාමඝාතකෙක් බිහි වෙන්න පළවෙනි සාධකය. දැන් දාමඝාතකයන් නිරීක්ෂණය කරපු කණ්ඩායමක් හිටියානේ මනෝවෛද්‍යවරුන් ඒ වගේම විවිධ සමාජ විශේෂඥයින් මේ කට්ටිය වර්ධනය කරපුවාම මේ කට්ටියගේ පොදු සමස්ත නිර්ණායකයන් හොයාගත්තා. කරුණු 5ක් තියෙනවා. තව පොදු කරුණු 3ක් තියෙනවා. ඒ පොදු කරුණු 3 මොකද්ද? දාමඝාතකයන් පොඩි කාලේ තමන්ගේ නිදියදේ මුත්‍රා කරගත්තා. ඊළඟට ගිනි තියන්න ආසයි. තුන්වැන්න සතුන්ට හිංසා කරනවා. මෙන්න මේ කරුණු 3ම හෝ 2ක් හෝ 1ක් හෝ මේ කට්ටියගේ තිබුණා. නැති කට්ටියත් හිටියට අර 5ට එකගයි. ඒ 5 මොකද්ද කියන එක මම ඊළඟ වීඩියෝ එකකින් කියන්නම්. ඔන්න දැන් මෙයා අම්මයි මෙයයි අතර ඔය වගේ ගැටුම් යනවා. මෙයා දැන් ඉස්කෝලේ යන පටන් ගන්නවා. දැන් පළවෙනි ශ්‍රේණියට යනවා. පළවෙනි ශ්‍රේණිය යනකොට මෙයාගේ ක්ලාස් ටීචර්ත් එනවා හයි හීල්ස් දාගෙන. බලන්න ඒවා දෛවෝපගත විදිහට වෙන හැටි. මම කියන්නේ ඒකයි. දැන් මේක අපරාධකාරවෝ. එහෙම නැත්නම් දාමඝාතකයෝ. බිහි වෙනවද? කියන්නේ උපදිනවද? එහෙම නැත්නම් සමාජය විසින් බිහි කරනවද? දැන් අපේ ටීචර්න ඔයගේ අපරාධකරුවන් අපි අපරාධකරුවන් කියන්නේ ඇයි? උසාවියේදී වැඩිකරුවන් වෙලා උසාවියෙන් දඬුවම් නියම කරගත්ත මිනිස්සුන් තමයි අපරාධකරුවෝ කියන්නේ නේ. අපි එහෙනම් මෙයාටත් අපරාධකරුවෝ කියන්න පුළුවන්. දැන් එතකොට මෙයා ටීචර්ගේ හයි හීල්ස් දෙක උස්සනවා. ඒ කියන්නේ හොරකම් කරලා මෙයාගෙන තියාගන්නවා. ළමයෙක් මේක දැකලා ටීචර් කියනවා අන්න ටීචර්ගේ මේ හයි හීල්ස් දෙක මේ ජෙරි ඉස්සුවා. හොරකම් කරා. ටීචර් මෙයාව ගෙන්නලා පවුස් හයි හීල්ස් දෙක ටීචර් අරගෙන මෙයාව ලැජ්ජාවටපත් කරලා බැන්න. දැන් බලන්න ඒ ටීචර් කරපු වරද. දැන් ඔබට තේරෙනවද ඒ ටීචර් කරපු වරද? ඒක සාමාන්‍ය පුංචි ළමයි පිරිමි ළමයි කාන්තාවගේ සිරුප්පු දෙකක් හොරකම් කරයි කිව්වම ඒ අමුත්ත ටීචර් දැනෙන්න එපාය. ටීචර් ගෙන්නන්න තිබ්බ අම්මවනේ. අම්මව ගෙන්නවුවා නම් අම්මත් කියනවනේ ඔව් මේ කුණු ගොඩක තිබිලා හයිස් දෙකක් හොයාගෙන ඇවිල්ලා එයා ඒක හොදලා පිහලා ළඟ තියාගෙන නිදා ගන්නකොට ළඟ තියාගත්තයි කියලා අර සිද්ධිය කියන්න තිබ්බා. එහෙම වුණා නම් ඔන්න අම්මගේ කතාවයි ටීචර්ගේ කතාවේ අතර සමානුපාතයක් ඇවිල්ලා මොකක්ද එහෙනම් මෙයාට තියෙන ලෙඩක් හෝ මොකක් හෝ පුරුද්දක් කියලා අදාළ වෛද්‍යරෙක් ගාවට යන්න තිබ්බේ නැද්ද? එහෙම වුණා නම් දාමඝාතකෙක් බිහිවෙන එක වළකිනව නේද? ටීචර් දෙක කරෙත් නෑ අම්මට උවමනාවකුත් නෑ. අම්මා තමාගේ මතය වෙනස් කරේම නෑනේ. දැන් ඒ කට්ටිය කතෝලිකයිනේ. එහෙමනම් දෙවියන් වහන්සේ මට දුන්න මේ ටැග් මම හදාගන්නවා කියලා පුතාව බාරගන්න තිබ්බේ නැද්ද? හැබැයි මේ ආගමේ ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ ඕන ඕකයි. Taman හිතන විදිය ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් ගෑන් ළමයි මෙයාට විහිළු කරන්න පටන් ගත්තා. පිරිමි ළමෙක් කියලා ටීචර්ගේ හයි හීල්ස් ඉස්සුවනි කියලා විහිළු කරනකොට මෙයා ගෑන් ළමයිට ගහන්න පටන් ගත්තා. ඒක උත්තර වර්ධනවනවාද කියනවනම් විහිළු නොකර කතා නොකරත් ගහන්න පටන් ගත්තා. ඒ කියන්නේ හිරිහැර කරන්න පටන් ගත්තා. එතකොට මෙන්න අර ලක්ෂණ. නමුත් අම්මට දැනුමක් නැහැ මේක මෙයාගේ විශේෂ දෙයක් මේ වර්ධනය වෙමින් එනවයි කියන එක හිතන්න. දැන් ඔය විදිහට යනවා. ඔය සෙමගේ අයියනෝනේ ලැරි වෙනම කෙනෙක්. ලැරි සාමාන්‍යයෙන් මේ ගෑන් ළමයිට කැමති. සමහර වෙලාවට අර මේ නිර්වත් කාන්තා පින්තූර එහෙම එකතු කරගෙන මෙයා කාමරේ හංගගෙන ඉන්නවා. දවසක් මේක අම්මට අහු වෙනවා. අහුණාට පස්සේ දැන් මෙන්න ජෙරි ඉදිරිපත් වෙනවා ඒවා මගේ කියලා. ඔය අතර තව එකක් වෙනවා. තාත්තා ඒ ප්‍රදේශ මාරු කරනවා. වෙන තැන් වලට ගිහිල්ලා ගොවි පොළවල් අරගෙන මෙතනින් මේක විකුණලා එතෙන්ට යනවා. ඊට පස්සේ මෙයා වෙන තැනකට ගියාම එතනත් එයාට යාළුවෝ හම්බ වෙනවා. ඒ යාළුවෝ හම්බුනාට මෙයා මොකද කරන්නේ? එයා ඉන්නවනේ අක්කලා නංගිලා ඉන්න යාළුවෝ ඉන්නවනේ. මෙයා ඒ තමන්ගේ යාළුවා හරහා අක්කලා නංගිලාගේ පාවාහන් ඇඳුම් එතකොට කොණ්ඩ කටු තොප්පි ඒවා ගෙන්නගෙන වෙනම කලෙක්ෂන් එකක් හදා ගන්නවා මෙයා. බලන්න එයා වර්ධනය වෙන හැටි. ඒ අම්මා කරපු වැරද්දක් නේද? ටීචර්ගේ නොසැලකිල්ල නේද මේ? ඊට පස්සේ මෙහෙම යන අතර අර හිරිහැර කිරි ඒවා තියෙනවා. දැන් අම්මගෙන් බැරුණුත් අහන්න නැතිනේ ඇඳි මුත්‍රා කිරීම සම්බන්ධව එතනත් ලැජ්ජාවටපත් වෙන්නේ නැතිනේ. පස්සේ වරද හදාගන්න ඇති. නමුත් ඒක අම්මට තේරෙන්නේ නැහැ. කියන්නේ සමාජ දැන් ඒ දවස්වල ඔය වගේ කාලෙක දැන් මේ 40 දශකයේනේ දැන් මෙයා 1939 නේ උපදින්නේ. ඒතකොට 40 දශකයේ 50 දශකයේ වගේනේ. එතකොට ඒ සම්බන්ධව දැනගන්න විදිහකුත් නැහැනේ. දැන් අන්තර්ජාලයේ තියා මොබයිල් ෆෝන් එකක්වත් නැහැනේ. ඒව මුකුත් නැහැ. පත්තරේ විතරයි. ඒ වගේනේ සමහරට මෙයා කියවන්නෙත් නැතුව ඇති. කොහොම හරි ඒ දැනුම නැති නිසා මෙන්න මෙයා දැන් අයාලේ වගේ හැදෙන්න පටන් ගන්නවා.
ඊට පස්සේ මෙයා තාත්තගෙන් අල්ලගත්ත ඔය කාර්මීකරණය පැත්ත. තාත්තා මං කිව්වනේ අර එක භාණ්ඩ, ඒ කියන්නේ උපකරණ, ඒ වගේම වාහනයම හදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒ කාර්මික පැත්ත හොඳයි. අපේ ජෙරි මොකද කරන්නේ? තාත්තගෙන් ඒ කාර්මීකරණය පැත්ත අල්ලගත්තා. එයාත් එක එකව හදන්න පටන් ගත්තා. මොකද මෙයා පළවෙනි ශ්‍රේණියට අසමත්. විශේෂ නිර්දේශ පතපොතේ ඉගෙනුම මෙයාට එච්චර හරියන්නේ නැහැ. නමුත් එයා කාර්මික පැත්ත ඉගෙන ගන්න කැමති. බලන්න ඒ කාලේ වුණත් ඔය 80 දශකයේ වුණත් ඒ අධ්‍යාපන ක්‍රමය හැදිලා තියෙන හැටි. ඇත්තට අධ්‍යාපන ක්‍රමයක් හැදෙන්න ඕනේ ඕන ඕක. මෙයා පතපොතෙන් ඉගෙන ගත්තේ නැතුණාට තාත්තගෙන් ඉගෙනගත්ත ඒ කාර්මීකරණය ඉගෙනගෙන ඒක හදාarලා විශ්වවිද්‍යාලයේ උපාධිය පවා දිනා ගන්න පසු කාලින සමත් වෙනවා ඒ කාර්මික පැත්තේ. ඒ විදිහට අධ්‍යාපනය හැදලා තිබ්බා. අපේ O level අසමත් නම් එයා එතනින් ඉවරයි. A level අසමත් නම් එයා එතනින් ඉවරයි. එයා මොනතරම් දේට දක්ෂ වුණත් ඒකෙන් ඉස්සරහට යන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබන්න එයා සූසුකම් වෙන්න අපේ අධ්‍යාපන ක්‍රමය හැදිලා නැහැ. මෙන්න මේ කතාවෙන් අපිට ඒකත් ඉගෙන ගන්න පුළුවන්. ජෙරි උපාධිධාරී බවටපත් වෙනවා. හරි. කොහොම තියෙන අතරේ දැන් මෙයාගේ කටයුතු කෙරීගෙන යනවා. දැන් පොඩි කාලේ ඒවා හොරකම් කරානේ. මෙයා මොකද කරන්නේ? කඩවල් වලට ගියාමත් ඕවා හොරකම් කරන්න පටන් ගත්තා. යාළුවන්ගේ ගෙවල් වල ගියාමත් එයාලගේ සොයුරියන්ගේ දේවල් හොරකම් කරගෙන මෙයා ගෙදර ගේනවා. ඊට පස්සේ දවසක මෙයාට හිතෙනවා මේක ඇත්තටම ගෑන් ළමයෙක්ගෙන් ගලවගෙන හොරකම් කරන්න කියනවා නම් මරුනේ කියලා. එහෙමයි දාම ඝාතකයා පළවෙනි එක කරන්නේ. ඒ පැහැරගෙන ගිහිල්ලා මේක ගෙනියන්නේ එයා කසාද බැඳලා පස්සේ එතකොට දරුවෙකුත් ඉන්නවා. මෙයා ඒකට පදිංචි වෙලා හිටිය වෙනම ගෙදරක. ඒ ගෙදර ගරාජ්‍යයක් තියෙනවා. ගරාජ්‍යයට තමයි මේ ගෑන් ළමයා අරගෙන යන්නේ ගියා අතපය බැඳලා. ඒ කරපු සාහසික දේවල් මම මෙතන කියන්නේ මට ඕනේ මේ යාගේ ළමා කාලේනේ. කොහමද මම පොඩ්ඩක් කියන්නම්. මෙයා කොහොම හරි ඒ පැත්තේ කාන්තාවන් 17 දෙනෙක් අතුරුදහන් වෙලා තියෙනවා. ඒක මෙයා කරයි කියලා විශ්වාසය තියෙනවා. හැබැයි 4 දෙනෙක් මරුවයි කියලා මෙයාට චෝදනා තියෙනවා. 3 දෙනෙක් මරුවයි කියලා ඔප්පු වුණා උසාවියේදී. ඒවට සාධක තියෙනවා. අර මුලින්ම අරන් ගිය ලින්ඩා කියන කෙනාගේ මෙයාගේ කිසිම දෙයක් හම්බුනේ නැහැ. නමුත් එයා මරුවේ මෙයා. සමහර දෙනෙක් මෙයා පාපොච්චාරයක් කරලා තියෙනවා. මම තමයි මරුවේ කියලා. නමුත් ඒක උසාවිය ඔප්පු කරන්න සාක්ෂි නැහැ. මෙයාව වර්ධනය කරේ කොතනින්ද? අම්මගේ අර දරුණු මතය. දුවෙක් බලාපොරොත්තු වෙච්ච එක හරි. නමුත් අම්මට තිබුණානේ මේ මගේ දරුවෙක් කියලා පුතෙක් විදිහට සලකලා මේ දේ හරියට කරන්නනේ. අන්තිමට අම්මා තමයි මේ දාම ඝාතකයා බිහි කරලා තියෙන්නේ. ඔබත් එහෙමද කියලා බලන්න. ඔබේ දරුවා හැසිරෙන හැටි බලන්න. එයා මොනවටද වැඩිපුර කැමති කියලා බලන්න. ඉස්කෝලේදීත් එහෙමයි. සමහරට ගුරුවරුන්ට අද ඉන්න පන්තියේ ළමයි එක ගත්තාම එක්කෙනෙක් ගැන විශේෂයෙන් බලන්න බැරුව ඇති. නමුත් ඔබලා ඉන්න එපා. පන්තිය තුලින් තමයි දාම ඝාතකයෝ බිහි වෙන්නේ. අපේ නම් දාම ඝාතකයෝ බිහි වෙන්නේ නැහැ. මොකද එකල ජනසන්නිවේදනය එච්චර දියුණු නැහැනේ. ඒ කාලේ CCTV නෑ. මොබයිල් ෆෝන් නෑ. ඒ හින්දා ඇත්තටම හොරකම් කරන්න හංගන්න පුළුවන්. මෙයා 17 දෙනෙක් පැහැරගත්තයි කියලා දැනගන්නේ පස්සේ. සමහර දෙනෙක් එයා පාපොච්චාරණය කරපුවාම. ඇත්තටම අද එහෙම නෙවෙයි. අද CCTV තියෙනවා. ඕන තැනක මොබයිල් ෆෝන් එකෙන් තව කෙනෙක් සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම වෙලක් තියෙනවානේ. ඒ කාලේ එහෙම නෑ. ඒ දාම ඝාතකයෝ බිහි වෙන්නේ උන්න ওই කාලේ. ඉතාලම කාලාන්තරത്തിൽ සවුන් මේක යහමින් කරමින් විශාල විනාශයක් කරනවා. ජෙරි බීකරි ගෙදරි ඉස්කෝලෙන් පෝර දැම්මා. අන්තිමට ජෙරි දාම ඝාතකෙක් වුණා. අපි තවදුරටත් මේකට කතා කරමු. දාම ඝාතකයන්ගේ ළමා කාලය ගැන. මම ඊළඟට එන්නම් ඊටත් වඩා සාහසික දාම ඝාතකයෙක්ගේ ළමා කාලයක් එක්ක. රිචඩ් රම්රේස්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.